යුද හමුදාවට අනුව සඳුදා සිට මේ දක්වා 80000ක් පමණ සිවිල් වැසියන් ආණ්ඩුවේ පාලන ප්‍රදේශ කරා පැමිණ තිබෙනවා. තවත් දහස් ගණනක් ඒ සානදික වෙරළ තීරයේ කොටු වී සිටිනවා. අනාථයන්ගේ සංක්‍රමණය සහ මේ වන විට පවත්නා තත්ත්වය ගැන දැන ගැනීමට අප කතා කළා ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායකවරට. මේ වන විට පසුගිය 20 වෙනි දින අලුයම ආරම්භ කරපු එම ප්‍රාණාපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමෙන් මේ වන විට එවැනි සාමාන්‍ය වැසියන් ලක්ෂයකට අධික පිරිසක් මුදවාගෙන තියෙනවා. එම ඉතිරි ප්‍රදේශවල තවදුරටත් සාමාන්‍ය වැසියන් මුදවා ගැනීමේ මෙහෙයුම් වල යුද හමුදා බටපිරිස් නිරත වී සිටිනවා. කොච්චර විතර අද දවසේ ආරක්ෂිත ප්‍රදේශ කරා පැමිණියාද? ඊයේ දිනේදී 40 පෙරේද දිනේ 41000කුත් ඊයේ දිනේදී 36000කුත් ඊටු සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වන පරිදි ඊටු සංඛ්‍යාව අද දිනේ තුලදී මුදවා ගන්න ලැබුවා. තවත් කොච්චර විතර පිරිසක් එහි ඇතේ කියලා විශ්වාස කරනවද? ඇත්තටම සංඛ්‍යාවන් සඳහන් කිරීමට හැකියාවක් නැහැ. නමුත් තවත් සුළු පිරිසක් එම ප්‍රදේශ තුළ දී සිටින බවට සඳහන් කරන්න පුළුවන්. ඊයේ අපිට දැනගන්න ලැබුණා බස් රථ මගින් මේ පිරිස් ප්‍රවාහනය කරනවා කියලා වවුනියාව බලා දැන් මේ වෙනකොට ඕන් ප්‍රවාහනය කළ අවසන් වෙලා තියෙනවද? ඒ පැමිණෙන අය වවුනියාව කරා බස් රථ මගින් දැගෙන එනු ලබනවා. ඔවුන් සුබ සාධක කඳවුරු වෙත යොමු කිරීම සඳහා ඒ කර්තව්‍යය මෙද දිගටම සිදු වෙනවා. අලුත්ම වාර්තාවල සඳහන් වන ආකාරයට එල්.ටී.ටී. සංවිධානයේ දයා මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් යන දෙදෙනා ආරක්ෂකාංශ වෙත බාර වී තිබෙනවා. දැන් මේක කොයි ආකාරයට සිද්ධ වුණේ? ඔවුනුත් ඔවුන්ගේ පවුල් සමාජිකයන් සමග පැමිණින ඔවුන් හමුදාවට බාර වෙලා තිනවා. ඉතින් පසුව ඔවුන් මේ වන විටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම කටයුතු කරමින් පවතිනවා. දැන් ඔවුන් බාර වෙන අවස්ථාව වන විට හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වෙලා හිටියද? එහෙම නැත්නම් ඔවුන් අසනීප තත්ත්වයේ හිටියද? ඔවුන් සියලුම දෙනා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන අය හැටියට සඳහන් කරන්න පුළුවන්. හොඳයි. දැන් මෙසේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් කොයි ආකාරයටද යුද හමුදාව ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙන්නේ? ඔවුන් බාර වුණු අය නම් ඔවුන් සුබ සාධක විශේෂයෙන්ම පුනරුත්ථාපන කටයුතු සඳහා ඔවුන් යොමු කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගත්ත අය මේ රටේ නීතියට අනුව පොලිසිය මගින් අවශ්‍ය කටයුතු කරනු ලබනවා. දැන් මේ අය යුද සැරකරුවන් නිසා මොන වගේ පිළිවෙතක්ද අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ? උන්නාව තැන යුද සැරක දැන් BBC ආරක්ෂක සේවය දැන් වචනවත් උච්චාර කරගන්න බෑනේ ඩේවිඩ් දුන්නේ. ආරක්ෂක තත්ත්වය. දැන් ඩේවිඩ් දුන්නේ කියනවා මේ යුද සැරකරුවන් දැන් රාම ඇහෙනව නේද? මම හිතනවා රාම මම හිතනවා අහන් ඉන්නේ නැති. මම හිතන දුරකථනයේ විසන්දි වෙලා. ඔන්න මේ මතුවෙන කාරණේ අර කියනවා හමුදා ප්‍රකාශකතුමා ලක්ෂයකට වැඩි පිරිසක් මේකට කියලා 80000යි ආවේ. දැන් කියනවා දැන් මේ ආවේ යුද සිරකරුවන්ටනේ යුද සිරකරුවන්ට සැලකිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ සැලකිය යුතු ක්‍රමයට මේ සැලකන්න ඕන. දැන් මේ මගේ අතේ වාර්තාව තියෙනවා. 20 වෙනි දින 41075. ඊයේ 36000 පෙරේදා 718ක්. මේ දහස් ගණන් දැන් බලකොට පැමිණි මුළු සිවිල් වැසියන් සංඛ්‍යාව 1,73,000 ඉක්මවයි. ඒකට දැන් රාමහංග කියන්නේ නේද මේ මම කිය මේ කට්ටිය කියන්නේ මේ යුද සිරකරුවෝ. ඒ BBC එක. BBC. ඔව් දැන් මේ මොකද අපි හත්සන් මහත්මයා මේ BBC එක වැඩ කරපු විදිය LTT එකේ පැත්තට ඇවිල්ලා තව ටිකක් කෑ ගහන්න දීලා අපි ලෝකෙට පෙන්නමු කොහොමද ඔක්කොම සාක්ෂි ටික තියෙනවා අපි ළඟ මේ වීඩියෝ පට කීපයක් BBC කොහොමද LTT එකත් එක්ක අනුදුරු කරේ කියලා මොකද මම මේ කැසට් පට ඉදිරිපත් කරන්න සූදානම් වෙනකොට මම අමාත්‍ය ඩලස් අලහප්පරෝ මහතා අපර කතා කරලා කිව්වා තව පොඩ්ඩක් ඉවසන්න මේ තව මේගොල්ලෝ මට ගහයි එතකන් මේ ඔය
ජාත්‍යන්තර ඇතම් මාධ්‍යවේදීන් ඇවිල්ලා කරපු කාර්යය පෙන්වන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න කියලා. නමුත් තව BBC එක හෝ වෙනත් මාධ්‍ය අපිට මේ විදිහට අසත්‍ය කටයුතු සහ හිතවාදීව කටයුතු කරොත් අපිට පුළුවන් වෙයි ලෝකෙට සත්‍ය හේවදරව් කරන්න. ඒ එක්කම දැන් මාධ්‍ය කොටි මාධ්‍ය කරුවන් දැන් කියන්නේ සිංහල කොටි දැන් වඩාත්ම බියටපත් වුණා ඊයේ සිද්ධියක් ඉඳලා. ඒ තමයි මේ දයා මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් කියන LTT ප්‍රධාන පරිපාලන නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට මේ හමුදාවට බාර වීම. දැන් ජෝර්ජ් මාස්ටර් කියන පුද්ගලයා කවුද කියලා මේ දෙන්න පුළුවන් හොඳම චරිතාර්ථක දෙන්න පුළුවන් මේ මාධ්‍යවේදියෙක් විදිහට මට කියන්න පුළුවන් පැහැදිලිව. මොකද මේ දෙන්න මුලින්ම කියන්නේ 2002 සාමගිරි උත්සවයේදී මුලින්ම හමුුනේ රූපවාහිනී මාධ්‍ය කණ්ඩායම විදිහට අපි. ජෝර්ජ් මාස්ටර් හිටිය තැන තමයි දැනට සාමලේකම් කාර්යාලයේ ඉදිරිපිට 58 වන සේනාංකයෙන් පිටුවා තිබෙන ස්ථානයේ තිබෙන නිවස තමයි මේ ජෝර්ජ් මාස්ටර් හිටියේ. ජෝර්ජ් මාස්ටර් මුලින්ම හමුවන්නේ 2001 වසරේ තමයි ඔහු කර්ලියට එන්නේ. ඒ තමයි මැල්කම් රංජිත් පියතුමා සහ වටිනාපා සෝමානන්ද හාමුදුරුවෝ ළඟට අපේ විද්‍යෝදීප පිටුවේ නායක හඳුලා කට්ටිය ගියා චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ සාමය පිළිබඳව අර ඉදිරිවාදිකම් අත්හැරීමේ ගුසුම් පිළිබඳව කතා කරන්න. ඒ වෙලාවේ මඩුපල්ලියේදී තිබ්බ සාකච්ඡාවේදී තමයි සුදා මාස්ටර් නැමැති පුද්ගලයාත් එක්ක මේ ජෝර්ජ් මාස්ටර් එන්නේ. ජෝර්ජ් මාස්ටර් තමයි එදා සිංහලෙන් භාෂා පරිවර්තනය කරේ. මම ඒ වෙලාවේ ජෝර්ජ් මාස්ටර් කියනවා මේ මාස්ටර් කියලා කියන්නේ මොකද කියලා සුදා මාස්ටර් ජෝර්ජ් මාස්ටර්. එතකොට ඒගොල්ලෝ මේ ගුරුවරුන්ට LTT කියන්නේ මාස්ටර් කියලා. දැන් වෘත්තියෙන් ගුරු වෘත්තිය කරපු අයට ගොඩක් ලාවට මේ ඒගොල්ලෝ හඳුන්වනකොට මාස්ටර් කියන වචනේ අගට දානවා කියලා. එතකොට ජෝර්ජ් මාස්ටර් ඇවිල්ලා ඉංග්‍රීසි ගුරුවරයෙක්. එතනින් තමයි ජෝර්ජ් මාස්ටර් මුලින්ම හමු වෙන්නේ. ඊට පස්සේ දිගටම 2002 සාමයෙන් පස්සේ දෙමළ භාෂාව පරිවර්තනය කළ නායකයන් කටයුතු සිද්ධ කරේ මේ පුද්ගලයා. ඒ වගේම තමිල් සෙල්ලම් යන හැමතැනම තමිල් සෙල්ලම්ට අවශ්‍ය